2015 ශ්‍රී ලංකා මාතාව මුහුණ දුන්නු අභියෝගයටත් වඩා භයානක අභියෝගයකට 2016 වන විට රට තල්ලු වෙලා තියෙනවා. මේ වන විට නව ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් කියන මාතෘකාව යටතේ ශ්‍රී ලංකා ද්වීපය බෙදා වෙන් කරන්නට ඒ වගේම වෙන වෙනම රාජ්‍යයන් බවට පත් කරන්නට අවශ්‍ය කරන ප්‍රතිපාදන සැකසෙමින් පවතිනවා. තමන්ගේ රට ආරක්ෂා කර ගැනීම සඳහා එදා ඉඳලම අපේ රටේ මහා සංඝරත්නයත් ජාති හිතෛෂී ජනතාවත් කටයුතු කළා. මම හිතනවා මේ රට ආරක්ෂා කර ගැනීම සඳහා රටට ආදරය ඇති හැමදෙනාම එකතු විය යුතු අවස්ථාවක්. ඒ සඳහා දළදා මාලිගාව ඉදිරිපිටදී මෙම මාසේ දෙසැම්බර් මාසේ 11 වෙනිදා හවස 4ට අපි අදිෂ්ඨාන පූජාවක් සිද්ධ කරනවා මහා සංඝරත්නයේ දහස් ගණනකේ එවැගේම ජනතාව දහස් ගණනකගේ සහභාගීත්වයෙන් ඒ සඳහා සහභාගී වෙලා රට ඒකීයව පවත්වා ගැනීම සඳහා ඔබගේ දායකත්වයේ සලසා දෙන හැටියට අපි බොහොම කරුණාවෙන් යුක්තව සිහිපත් කරනවා. විශේෂයෙන්ම මේ අවස්ථාවේදී අදිෂ්ඨාන පූජාවක් හැටියට දෙසැම්බර් 11 වෙනිදා හවස 4ට ඒ සිදු කරන මහා පූජාවට සුදු අතින් සැරසිලා අදිෂ්ඨාන පූර්වකව පැමිණෙන හැටියට ඔබට සිහිපත් කරනවා. 2016 දෙසැම්බර් මාසේ 11 වෙනිදා මහනුවර දළදා වහන්සේ ඉදිරිපිටට පැමිණෙනවා ඇති කියන විශ්වාසය තියෙනවා. ඔබ හැම දිනෙටම ආරාධනා කරනවා ඒ සඳහා සහභාගී වෙලා සුදු අතින් සැරසිලා මේ අදිෂ්ඨාන පූජාවට සම්බන්ධ වෙන්න. රට ඒකීයව චිරාත් කාලයක් පවත්වා ගන්නට ඔබ අපට ශක්තිය ලැබෙනවායි කියන විශ්වාසයෙන් තමයි මේ කටයුත්ත කරන්නේ. ඒට ඔබගේ සහභාගීත්ව දායකත්වය ලබා දෙන හැටියට ඉතාමත්ම කරුණාවෙන් සිහිපත් කරනවා. හැම දිනකටම දළදා